හලෝ මම අද තායිලන්තේ ඉන්න 8 වෙනි දවස මම අද හිතුවා ආලව එක්කගෙන චයිනා ටවුන් එකටයි කවුසාන් රෝඩ් එකටයි යන්න ඕනේ කියලා. ඉතින් තායිලන්ඩ් ආවොත් බැංකොක් සිටි එකේ තියෙන නයිට් ලයිෆ් එක බලන්න පුළුවන්, එක එක කෑම කන්න පුළුවන් හොඳම තැන් දෙකක් තමයි එතන. ඉතින් කොහේ යන්නත් කලින් මම ලන්ච් එක අරගත්ත මේ බිරියානි එක මගේ ජීවිතේ කාපු රසම බිරියානි එකක්. ඒ කොහෙන්ද කෑවේ කියලා ඔයාලට මගේ YouTube වීඩියෝ එක බැලුවොත් දැනගන්න පුළුවන්. ඉතින් චයිනා ටවුන් එකට ආපු ගමන් කුරුම්බ එකක් බෙව්වා. මාරම රසයි. ඉතින් අපේ ලංකාවේ කුරුම්බ වලට වඩා මට මේ කුරුම්බ හරිම රසයි. මම මැලේසියා ගිය වෙලාවෙත් ගොඩාක් කුරුම්බ බිව්වා. මොකද ඇත්තටම මේ වෙනස් රහක් තියෙනවා අපේ ලංකාවේ වලට වඩා. ඊට පස්සේ චයිනා ටවුන් එකේ මම ආව කවුසාන් රෝඩ් එකට ටුක් ටුක් එකක් දාගෙන ආපු ගමන් කොණ්ඩේ බ්‍රේඩින් එකක් කරගත්තා. අනිවාර්යයෙන්ම මම කවුසාන් රෝඩ් එකට ආවොත් මෙයාලට කියලා බ්‍රේඩින් එකක් කරගන්න. ඉතින් කවුසාන් රෝඩ් එක දිගටම මේ විදියට පබ්, නයිට් ක්ලබ්ස් මේ වගේ ගොඩාක් තියෙනවා. ඉතින් ඔයාලට කැමති එකට යන්න පුළුවන්. එක එක ප්‍රයිස් රේන්ජස් වලට තියෙනවා. ඉතින් මම නම් නිතරම මේන යන නිසා මම ආස කීපයක් තෝරගෙන තමයි අපි යන්නේ ආවට පස්සේ. ඉතින් මම මේ grab එකක් දාගත්තා ආපහු හොටෙල් එකට යන්න. හොටෙල් එකට යන්න කලින් මට හොටෙල් එක ආවම තියෙන මෙන්න මේ ටෙඩි බෙයා බොක්ස් එකෙන් මම ප්ලේ කරලා තමයි ගියේ. මොකද මේ දවස්වල මම ඒකට මාර ඇඩික්ට්. bye bye